YouTube channel. ඉතින් මගේ YouTube channel එකේ මම මේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. වැරදි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරන්න මගේ channel එක. අනිත් අයට බලන්නත් share කරන්න. ඉතින් මම අද ඔයාලන්ට ගෙන්න යන්නේ කොහොමද පාඩම් කරන්නේ, ආසාවෙන් පාඩම් කරන්නේ කොහොමද? ඒ වගේම අපි පාඩම් කරන දේවල් මතක තියාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම ඔයාලට පාඩම් කරන්න තියෙන මොන වගේ තැනක්ද? හැමෝටම එක හා සමාන දේවල් නෑනේ. Tamanට පාඩම් කරන්න අනිවාර්යයෙන්ම පාඩම් කරන්න මේසයක් තියෙනවා. ඒ මේසයවට ලස්සනට පිළිවෙලට පිරිසිදුව හදාගන්න. ඒ වගේම ඔයාලා පාඩම් කරද්දි ඕනි වෙන වතුර බෝතලේ අමතර කෑම ಜಾති හැමදේම ඔයාලා ළඟට ගන්න. එතකොට ඔයාලට පාඩම් කරන අතරමැදදී පාඩමෙන් ඉවතට ගිහිල්ලා ඒ බඩුගේ බාහිර ආදිය Taman ඉන්න තැනට ගන්න කාලේ නාස්ති කරන්න ඕනි වෙන්නේ නෑ. ඒ වගේම Tamanට පාඩම් කරන්න සුදුසු වෙලාවක් තෝරගන්න. සමහර අයට රෑ පාඩම් කරන්න පුළුවන්, සමහර අයට උදේ කාලේ පාඩම් කරන්න පුළුවන්. කලාතුරකින් කෙනෙක්ට දවල් කාලෙත් පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමන් දැන් හිතන්න ඔයාලා ඔයාලගේ ෆෝන් එක බලන්න කොච්චර කවුරුවත් ඔයාලන්ට කියන්නේ නෑනේ මේ ෆෝන් එක දැන් අරගෙන බලන්න කියලා. ඔයාලගේ මොලෙන්ම සංඥාවක් නිකුත් කරනවා ඔයාලා කැමති දේ කරන්න. එතකොට තමයි ඔයාලා ෆෝන් එක බලන්නේ. ඒ වගේම ඔයාට පාඩම් කරන්න හිතින් හිතෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒ වෙන්නේ අපේ මොලේ ඩෝපමින් කියලා රසායනයක් නිෂ්පාදනය වෙනවා. ඒ රසායනය වැඩියෙන් නිෂ්පාදනය වෙන්නේ අපි ආස දේවල් කරද්දි විතරයි. හැබැයි ඒ රසායනය අපි මේ පාඩම් කරන දේ අකමැත්තෙන් කරොත් හරිම අඩුවෙන් නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා ඔයා පාඩම් කරද්දී ඒ පාඩම් කරන දේ හරිම සතුටින් ආසාවෙන් කරන්න. ඒ වගේම පාඩම් කරද්දි එක දිගට පාඩම් කරන්න එපා. පාඩම් කරද්දි අමතර විවේකයක් ගන්න. ටික වෙලාවක් පාඩම් කළා. දැන් ඔයාලා හිතන්න ඔයාලා විනාඩි 20ක් පාඩම් කරනවා. ඒ වගේම විනාඩි 5ක පුංචි විවේකයක් ගන්න. ඊට පස්සේ ඔයාලා එහෙම එක දිගට ටික වෙලාවක් පාඩම් කරලා ඉවර වෙලා ඔයාලා එළියට ගිහින් සෙල්ලම් කරන්න නැත්තම් භාවනා කරන්න. මේ පාඩම් කරද්දි ඔයාලට භාවනා කරනවා කියන දේ ගොඩක් වැදගත්. ඒ වගේම පාඩම් කරන ළමයෙක් විදියට හවස 1න් පස්සේ තේ ಜಾති ඔයාලා තේ බොනවනේ. තේ බොන්න එපා. ඒ වගේම උදේට ඇට වර්ග ඒ වගේ දේවල් කන්න. එතකොට ඔයාලගේ මොලේ තවත් වර්ධනය වෙනවා මේ පාඩම් කරන්න. මතක ශක්තියත් වැඩි දියුණු වෙනවා. ඒ වගේම අද පාඩම් කරන දේ අද අපි ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ ඒ දේ අද චුට්ටක් බලනවා. හැබැයි ආයි අපි ඒ දේ බලන්නේ විභාගේ ලං වෙලානේ. හැබැයි එහෙම කරන්න එපා. අපි අද පාඩම් කරන දේ තව දවස් 2කින් ආපහු බලලා අපේ මතකේ තව අපිට ඒ දේ මතකද කියලා බලන්න ඕනි. ඒ වගේම තව දවස් 7කිනුත්, දවස් 10කිනුත්, දවස් 20කින් සහ දවස් 30කින් මේ විදියට ඔයාගේ මතකය ආවර්ජනය කරන්න ඕනි. එතකොට ඔයාලා මේ පාඩම් කරන දේ ඔයාලගේ දිගු කාලීන මතකයේ තැන්පත් වෙනවා. ඒ වගේම ඔයාලා ඉගෙන ගන්න තියෙන්නේ හරිම පොඩි කාලයයි. ඒ කාලේ හරිම ප්‍රයෝජනවත් විදියට ඉගෙන ගන්න ඕනි. අපි අප්‍රයෝජනවත් විදියට ඉගෙන ගත්තොත් ඒ දේ අපේ ජීවිත කාලෙටම බලපානවා. අපිට මහන්සි වෙන්න තියෙන්නේ චූටි කාලයයි. ඊට පස්සේ අපි මහන්සි වුණොත් තමයි අපිට ලස්සනට ඉස්සරහ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉගෙන ගන්න තියෙන කාලේ ඔයාලා මුළු ජීවිතේම කැප කරලා ඉගෙන ගන්න. එතකොට ඔයාලට ලස්සන හිණවලට ඔයාලගේ හිතේ තියෙන ලස්සන බලාපොරොත්තු වලට හිණවලට යන්න පුළුවන් වෙනවා. ඒ හිණවලට ගිය දවසට ඔයාලට සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කවදා හරි තේරෙයි මම මෙච්චර මහන්සි වෙලා පාඩම් කරපු එකේ ප්‍රතිඵලෙ මං අද භුක්ති විඳිනව නේද කියලා. හැබැයි ඔයා මේ කාලේ කම්මැලි වෙලා පස්සේදී විභාග අසමත් වෙලා තමන්ගේ හීනවලට යන්න බැරි වුණාම තමන්ට කලකිරෙන්න වෙනවා. එතකොට හිතනවා අනේ මං ඒ කාලේ විදියට පාඩම් කරා නම් අද මමත් මගේ යාළුවෝ වගේ ලොකු තැනක ඉන්නවනේ කියලා. ඒ නිසා කාලය ආපස්සට අපිට කවදාවත්ම යවන්න බෑ. අපි ඒ දේ පාඩම් කරන කාලේ හොඳට උපරිමයෙන්ම පාඩම් කරන්න මහන්සි වෙලා ඊට පස්සේ ඉස්සරහට අපිට සතුටින් ඉන්න පුළුවන්. තව දෙයක්. ඔයාලා පාඩම් කරද්දී ගොඩක් 6 ශ්‍රේණියෙන් පස්සේ ළමයි ලියන්නේ පෑන් එන්නේ. ඒ පෑන් පුළුවන් තරම් එකතු කරන්න. පෑන් විසික් කරන්න එපා. ලියලා ඉවර වෙලා පෑන් එකතු කරන්න. එකතු කළා ඔයාලා ඉගෙනගෙන ඉවර වෙච්ච දවසක බලන්න. අනේ මම මේ මෙච්චර පෑන් ගොඩකින් ලියලානේ. මම ගොඩක් ඉගෙනගෙන
තියෙන්නේ කියලා. එතකොට ඔයාලට ඒ දේ බලලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම පාඩම් කරද්දි පාඩම කොටස් විදියට පාඩම් කරන්න. අපි දැන් පාඩමක් ඉතිහාසය ගත්තොත් ඉතිහාසයේ ඡේදවලට වෙන් කරලා පාඩම තියෙන්නේ. එක ඡේදයක් පාඩම් කළා ඔයාලා පොත වහලා ඒ ඡේදෙ මතකින් කියවන්න. ඒ ඡේදෙම කටපාඩමින් කියවන්න එපා. ගොඩක් අය කරන වැරද්දක් නෙමේ හැමදේම කටපාඩම් කරන එක. කටපාඩම් කරන්න එපා. ඔයාලා මයින්ඩ් මැප්ස් ගහන්න. එතකොට මයින්ඩ් මැප්ස් වලින් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් කරගන්න පුළුවන්. ඔයාලගේ විභාගයට ඒ දේවල් මතක් වෙනවා. අපිට සින්දුවක් ලේසියෙන් මතක තියෙනව නේද? ඒ වගේ සමහර අමාරු දේවල් සින්දුවක් විදියට පාඩම් කරන්න. එතකොටත් ඒ දේවල් ඉක්මනට ඔයාලගේ මතකයට යනවා. ඒ විදිහට ඡේදයක් බලලා පොත වහලා ඒ ඡේදේ වැදගත් කරුණු කියන්න. එහෙමත් නැත්නම් කොලයක් අරගෙන ලියන්න. ඒ වගේම දිනපතාම ඉස්කෝලේ යන්න. මොකද අපිට ඉස්කෝලෙන් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉස්කෝලේ උගන්වන අපිට මුදලක් අය කරන්නේ නැහනේ. ඕනම කෙනෙක්ට පාසල් ගිහින් ඉගෙන ගන්න පුළුවන්. පාසලේ එදා උගන්වන දේ එදාම තමන්ගේ මතකයට දාගන්න. හැබැයි දැන් ටීචර් අපිට පන්තියේ උගන්වද්දී ඒ දේ අපිට තේරුනේ නැහැ කියන්නකෝ. එහෙම තේරුනේ නැති වුණොත් අනිවාර්යෙන්ම ආයිමත් සැරයක් ගිහිල්ලා ටීචර්ගෙන් අහන්න ටීචර් මට මේක තේරුන්නේ නැහැ ආයි සැරයක් කියලා දෙනවද කියලා. කවදාවත් එහෙම ඇහුවා කියලා ටීචර්ලා බනින්නේ නැහැ. ඒ නිසා ගිහිල්ලා අනිවාර්යෙන්ම අහන්න. ඒ වගේම ෂෝට් නෝට්ස් ගොඩක් අයට මේ ෂෝට් නෝට්ස් ගහන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් හරියටම ෂෝට් නෝට් හදාගන්නෙත් කොහොමද කියලා. ගොඩක් අය ෂෝට් නෝට් ගහනවා. ෂෝට් නෝට් ගොඩක් අය ගහන්නේ ඔයාලයි අච්චු පොතේ තියෙන දේ එහෙම්මම කොලයකට ගන්නවා. එහෙම කරන්න එපා. ෂෝට් නෝට් එකක් කියන්නේ අපි අච්චු පොතම පාඩම් කරන්න බැරි නිසා හදන කෙටි සටහනක්. ඒ නිසා ඒක පුළුවන් තරම් කෙටියෙන් හදන්න. ඊට පස්සේ ඔයාලා පාඩම් කරන්න ගත්තහම ටිකක් වෙලා යද්දි නිදිමත හැදෙනව නේද? ඒක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. පාඩම් කරන්න පොත අත්තට අරගෙන විනාඩි 10ක් විතර යද්දි නිදිමත හැදෙනවා. මේ නිදිමතටත් අපිට කරන්න දෙයක් තියෙනවා. ඔයාලා නිදිමත හැදෙනව නම් ගොඩක් අයට දවල් එකෙන් පස්සේ පාඩම් කරද්දි ටිකක් නිදිමත හැදෙනවා. තමන්ට තමන්ගේ මොලේ මතක ශක්තිය වර්ධනය වෙන්න නම් තමන්ට අනිවාර්යයෙන්ම නිින්දක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයාලට නිදිමත හැදුන වෙලාවට අනිවාර්යෙන්ම නිදාගන්න. ඒක පැය 3-4ක් නෙවෙයි. විනාඩි 30ක් විනාඩි 45ක් වගේ නිදාගන්න. ගොඩක් වෙලා නිින්ද යනවා නම් එලාම් එකක් තියන්න. එලාම් එකක් තියලා ඒකට අනුව අවදි වෙන්න. ඒ වගේම රෑට නිදි මරන්න එපා. රෑට නිදි මරනවා දැන් ගොඩක් අය විභාග කිට්ටු වෙලා පාඩම් කරන්න අරගෙන රෑ 2-3 වෙනකන් නිදි මරනවා. කවදාවත් අපි නිදි මැරුව කියලා අපිට මේ දේවල් මතකයට යන්නේ නැහැ. මොකද අපි එදා දවසේ කරන දේවල් අපිට වැදගත් දේවල් අපි ගොඩක් මතකයෙන් එළියට ගතපු දේවල් අපි නැවත නැවත මතක් කරපු දේවල් අපේ මොළයේ ස්ථීර ගබඩාවක ගබඩා කරන්නේ මේ රාත්‍රී කාලේ. ඒ නිසා රාත්‍රී නිින්ද අපිට අත්‍යවශ්‍යයි. අපි හිතුවට මේ මොලේ රැට නිදාගන්න මේ මොලේ ලොකු කාර්යභාරයක් රැටත් ඉෂ්ට කරනවා. අපි රැට නිදාගත්තාම හිතන්න මොලේ කියන්නේ අපේ පොත් මේසේ උඩ තියෙනවා ලිපි ගොනු වගේක් ගොඩ ගැහිලා එක එක කාණ්ඩ වලට වෙන් කරපු. හැබැයි මේව කවලම් වෙලා කිසිම දෙයක් පිළිවෙලකට නැහැ. රැට කරන්නේ මෙන්න මේ ලිපි ගොනු ටික අරගෙන එක එක කාණ්ඩ වලට වෙන් කළා අවශ්‍ය තැනින් ගබඩා කරනවා. මේ දේ හරියට නිසියාකාරව සිද්ධ නොවුනොත් තමයි ඔයාලගේ මතකය ආපහු නැති වෙන්නේ. ඉතින් මං කිව්වනේ දවල්ට නිදාගන්න කියලා. නිදාගෙන අවදි වුණාට පස්සේ පොඩ්ඩක් ඔයාලගේ මොලේ නිකන් මීදුම බැඳිච්ච ගතියක් තියෙනව නේද? ඒක. ඔයාලා අනිවාර්යෙන්ම දවල්ට නැප් එකක් දැම්මට පස්සේ අවදි වෙලා අනිවාර්යෙන්ම වොෂ් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට ආයි රිෆ්‍රෙෂ් වෙලා ලස්සනට පාඩම් කරන්න පුළුවන්. පාඩම් කරන්න කවුරුවත් බල කරනකන් ඉන්න එපා. හරිම සතුටින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න. ඒ වගේම ගොඩක් අය උපකාරක පන්ති යනවා. උපකාරක පන්තියනොත් අපිට ගොඩාක් දේවල් ගන්න පුළුවන්. උපකාරක පන්තියේ එවලේ උගන්වන දේ එවලේ මතක තියාගන්න ගොඩක් අමාරුයි. මොකද ළමයි ගොඩක් ඉන්නවා. අපි ඉක්මනට ඒ කියන්නේ
අපිට කාලෙත් දෙනවා අඩුයිනේ ලියා ගන්න. ඒ නිසා අපිට ඒක මතකයට ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අනිවාර්යෙන්ම පන්ති ගිහිල්ලා ගෙදර ආවට පස්සේ ඒ පොත ආයි අරගෙන දීපු ගණන් නම් ගණන් ටික හදන්න. ඒ වගේම ඔයාලා හරි ඒ වගේම ඔයාලා කැමති නම් ෂෝට් නෝට් හදන විදිය ඉගෙන ගන්න, ෆ්ලෑෂ් කාඩ්ස් හදන විදිය ඉගෙන ගන්න ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම ඒ දෙකත් ලස්සනට ඔයාලට කියලා දෙන්නම්. මේ වීඩියෝ එකේ මං කියපු කරුණු හැම දෙයක්ම ඔයාලට පැහැදිලිව තේරුණාද? තේරුණා නම් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. හරි ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තව ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.